ගේමින් YouTube channel එකට. ඉතින් ඔන්න අද ගෙනල්ලා තියෙන්නේ Minecraft කියන ගේම් එකේ එක එක විදිහේ ක්ලචස් කරන විදිහ. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඕකේ guys අපි කොහෙන්ද ස්පෝන් වෙන්නේ? අපි නිකම් ගෙදරක වගේ තමයි ස්පෝන් වෙලා මෙතන ඇඳවලට අපි ස්පෝන් පොයින්ට් එක සෙට් කරගමු. යම්බා. වාව් මේ මොකද්ද මේ? ඕකේ මෙතන වෝටර් බකට් එක බින්දුවක් තියෙනවා guys. ඉතින් බලමු හරි guys වෝටර් බකට් පහක් තියෙනවා. අපි එකක් දැනට ගමු. මෙතනින් වගේ ක්ලච් කරන්නේ. අපි මේ පැත්ත ගමු පොඩ්ඩක් බලමු මේ හෝලි එක එක දේවල් තියෙනවා guys. අපි මේ පැත්තෙන් ක්ලච් කරමු. දැන් මට හිතුණා මේ පැත්ත සේෆ්. නෑ කොර පැත්ත හොඳයි. ඔව් මේ පැත්ත හොඳයි guys. ඔන්න guys මේ ෆස්ට් ක්ලච් එක. මේ guys ඒක සාර්ථකයි. ඉතින් අපි යන් මෙතන ලාවා වලට. Okay guys. Sorry. Tawding අපි ගේම් එකෙන් උතරින් යනවා. මට පිස්සු. Okay මේ ක්ලච් එක මොකක්ද? හරි guys මන් දන්නවා මොකක්ද මේ කියලා. අපිට තියෙන්නේ මෙන්න මෙතනින් පැනලා අර chest එකේ තියෙන totem එකක් අරගෙන බිමට වැටෙන්න. එතකොට totem එක පුරලා අපිව survive වෙනවා. හරිද? මම මේ ක්ලච් එක නම් කවදාවත් කරලා නැහැ බලමු. අයියෝ guys මේක නම් නෑ වගේ. ගොඩක් වේගින් යනවා. බලමු guys පස් පාරක් කරලා. ගෑරිය විතරයි එක මේ වෙනවා. තව ඩිංගල් ළඟින් තිබුණා මම chest එක වල පැනලා ගන්නවා guys. ඒක ඉතින් ළඟිනුත් නැහැ. අයියෝ ලාස්ට් මේක තමයි ලාස්ට්. මේකේ නම් බැරි වෙනවා guys. බලමු. අයියෝ බෑ guys අපි දෙන්න. අපි ඒක දැන් අනිත් පැත්ත ගහමු. Pickle ladders ටිකක් සියම් කරමු ඕටි. දැන් අපි කොටද ලැඩර් කච්ච කරන්නේ? අර බ්ලොක් එකකටද? ඕලි එක එක විදිහේ බ්ලොක්ස් තියෙනවා guys මෙතන. ඒ මොකක්ද ඒ උනේ? එතන ලැඩර් කච්ච කරන්න බ්ලොක් එකක් නැහැ කියන්නේ. මං එහාට පැන්නට බලමු. අපි 34 මොනගෙන ටිකක් ගමු guys. එතකොට අවුබයින් තියෙන. හතරක්. අම්බෝ guys ඒ බ්ලොක්ස් ටික පොඩ්ඩක් දුර වැඩි. මම ඒ බ්ලොක්ස් ටික තා පොඩ්ඩක් ළඟට අරගන්න බලන්න ඕනේ. බෑ guys දෙකේ පනින්න බෑ අතර දුර. මම ඒක හදාගෙන ඉන්න ටක් ගාලා. හරි guys මම හිතනවා දැන් හරි කියලා පොඩ්ඩක් ඉන්න බලන්න මම කොහෙන්ද තිබ්බේ. නෑ බලමු. අන්නර තියෙනව නේද guys බ්ලොක්ස් ටික. ආ නෑ එතන නෙමෙයි මෙතන පල්ලෙහාම තියෙන්නේ. පැනලා කොනටම යන්න වෙනවා guys. මේක ඉතින් මම කරන අන්තිමට පාර වෙන්න ඕන. අනේ තපුරුම් අපිට නේ. ගන්නවලු. ඇත්තම කිව්වොත් guys මට ලැඩර් ක්ලචස් මොකද මම මේක කියන්නේ. නෑ guys දැක්කේ මම ලැඩර් ක්ලචස් කවදාවත් කරලා නෑ guys. ඉතින් ඔයාලට මම ලැඩර් ක්ලචස් කරන්න පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න යන්න. Hi guys, ලැඩර් ක්ලච් එකක් තියෙනවා. මේක දැන් දෙපැත්තට ගෙහුවොත් කොහොමද එකකින් කොහොමද ආව. ඊළඟට දෙනවා guys වන්ස් ක්ලච් එක බලමු.
මේක නඩිය ලේසි වෙයි වගේ බලමු. टोल करना ඊළඟ ක්ලච් ඒ ක්ලච් එක හරි ගයිස් ඊළඟ බෝට් මේක ගයිස් මගේ ගේම් එක අනුව මං හිතනවා මට බැරි වෙයි කියලා මේක බෙඩ්රොක් එඩිෂන් එක නිසා බලමු ඔව් ගයිස් ප්ලේස් කරන්න පුළුවන් ප්ලේස් කරලා ඇතුළට දාන්න පුළුවන් බට් අපි බලමු ප්ලේස් කරලා තියෙන එකට පනින්න ඔව් ඒක පේන්නේ නිකන් දැන් මේ මොඩියට බලන්න මෙතන ගයිස් වලට පේනවනේ වෝට් අපෝ තාඩින් ලෝකේ හරනවා ගයිස් ගාන ශික් විතර බලන්න දශමිනි කරදි ඒම් එක වල එහෙම මෙන්න මෙතන පොන්නට මාරගෙන මෙන්න මෙහාට චුට්ටු හරි ගයිස් ඒක ලච්චත් හරි අපි යමු අපේ ඊළඟ ක්ලච් එකට මොකක්ද නැහැ කියලා ක්ලච් එක වෙලාද ගයිස් ඊළඟ නිත ගන්න පුළුවන් අපි නිදාගෙන යමු හම්බු හරි ගයිස් දැන් අපි ඊළඟට දෙන්නේ මම හිතන්නේ පවුඩර් ස්නෝ බකට් එකක් දීලා තියෙනවා මොකටද දන්නේ බලමු අපිට මම හිතන්නේ පවුඩර් ස්නෝ එක ප්ලේස් කරන්න තමයි තියෙන්නේ පැටිද්දිම බලමු මේ ගයිස් එක් ක්ලච් එක සක්සස්ෆුල් අපි ගයිස් එක ඩ්‍රොප් කරගෙන යන්න නැත්තම් මේ ලාභකට ලා වලට ගියනවාස ගයිස් මේව නැතිලා යනවා මං කීපින් ඉන්නට දාලා නැහැ නේද ඕකේ ඒකත් හරි ඊළඟට අපිට තියෙනවා එන්න පෑල් එක බලමු එන්න පෑල් එක මොකද කරන්නේ අපිට කරන්න තියෙන්නේ ගයිස් මෙතනින් පයින් ගමන් අන්නර ටාගට් බ්ලොක් එකට ගහන්න හරිද අයියෝ මම කිල්ලුණා කියන කොයි යන කයි මම හිතන්නේ මේක මට බෑ වගේ අපි මොන වුණත් කියලා ගයිස් ටිකක් පල්ලෙහාට ගහලා යන්න ඕලි ගයිස් හරි ගියා නියමයි ඒ ක්ලච් එක සක්සස්ෆුල් ඒ වගේම බිමට ඇත්තා ओके एक हरी मम्मा नहीं देने को हरी ये अपने तीनों गाइस आई ऑफ एंड वीडियो गम मैं हितने अपने देने में एंड पोर्ट ले लेकर मैं वो कोरान को एंड पोर्ट ले मैंने दिया कोरान हिस्ती है ना मैं हर दिए नहीं हिस्ती है Yuk, एक hari gini.
අපි මේ විස්තර අයියා අප්පු ගිල ගයිස් මේක වේග වැඩි බලන්න එහෙමත් වේගයට යනවද මං අහන්නේ මේ දැන් ගයිස් මේක මේ අපේ ලාස්ට් chance එක බලමු මේකෙන් මොකක් හරි කොහොම හරි ගහන්න බලමු මට තව ඩිංගක් එහාට යන්න ඕන මේ බ්ලොක් එකේ ඒ තමයි මැප් එක කඩන්න තුමු ගයිස් අපෝ ඒක හරියන්නේ ගයිස් එහෙනම් ඔන්න අපිට තව ලච් එකක් බෑ ඕකේ ඊළඟ ක්ලච් එක මේක කරන්න තියෙන ගයිස් මෙහෙමයි ඔයාලා දැකලා තියෙනවද දන්නේ ඩ්‍රීම් ගේ වීඩියෝ වල ගයිස් අර එකපාරක් ස්නැප් ගියති වෝටර් බකට් එක වැටෙද්දි ඩ්‍රීම් එක අහුලගෙන බිමට පයින් ඒක අපිට දැන් මේක උඩ දාලා බිමට පයින් ඒක අල්ලගෙන ක්ලච් එක ඔන්න වැටුණාද වැටෙන්නේ නැති ගයිස් ඒක මගේ දින තියලා ඩ්‍රීම් එක ගමු මම කලින් කරා ඒක නිසා මේක නම් පුළුවන් ඇති බලමු අපෝ බෑ එතනදී වේග වැඩි වුණා ගයිස් අපි අවසර බලමු තව chance දෙකයි තියෙන්නේ මේ ගයිස් අපි එකත් කරනවා එහෙනම් මේ දින කලින් වෝටර් බකට් එක ඊට පස්සේ අනිත් වෝටර් බකට් එක කරදී ඕකේ ගයිස් එහෙනම් අපි ඊළඟ ක්ලච් එකට යමු ඒ ක්ලච් එක සක්සස්ෆුල් අපි යමු අපේ මම හිතන්නේ අවසාන ක්ලච් එක විය යුතුයි අද දිනේ අවසාන ක්ලච් එකක් මේක නම් ගයිස් වල දන්නවද දන්නේ නෑ ගොඩක් කට්ටිය සමහර වෙලාවට මම දැකලා තියෙනවා ඩ්‍රීම් ගේ බෙඩ්ඩෝස් දැක්වා විස්කිල් බෙඩ්ඩෝස් වල එයා වැටෙද්දි බේර ගන්න ඔය වගේ කොබ් දාලා තියෙනවා හරි ගයිස් බලමු අපෝ ඒක නම් හරියන්නේ නැහැ වගේ බලමු ලාස්ට් chance හරි ගයිස් ඒක හරි ගියා නියමයි කොහොමද ගයිස් එහෙනම් අපි බලමු කීයක් අපි සක්සස්ෆුල් කරගෙන ගියා ඕකේ ගයිස් අපි වෝටර් බකට් ලච් එක කරා 1යි 2යි 3යි 4ක් ගයිස් අපිට බැරි වෙලා තියෙනවා මෙතන ක්ලචස් කීයද 1යි 2යි 3යි 4යි 6යි 7යි 8යි 9යි 10යි 11ක් තියෙයි ගයිස් මම 10ක් දානවා කියලා හිතන් හිටියේ කොහොම හරි 11ක් වැටිලා කවන්නේ අපිට 11න් 4යි අපි 7ම කරලා බලන්න නියමයි ගයිස් ඉතින් පට්ටයි මාත් හොඳට විනෝද වුණා ඔයාලත් විනෝද වෙන්නේ නැති ඉතින් guys අද අපේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඔයාලට අපේ ගේමින් පපා YouTube channel එක subscribe කරන්න like කරන්න comment කරන්න ඒ වගේම share කරන්න අමතක කරන්න එපා ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්